සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම අදත් හරිම ආදරෙන් පිළිගන්නවා Beauty with මාෂි මගේ YouTube channel එකට. ඉතින් ඔන්න ලස්සන වෙන්න ආස ඔයාලට අදත් හරිම වටින වීඩියෝ එකක් අරගෙන තමයි මම ආවේ. thumbnail එක දැක්කනම් දැනටමත් ඔයාලා දන්නවා අද වීඩියෝ එකේ මොනව ගැනද තියෙන්නේ කියලා. ඉතින් සුදු හඳුන් වලින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පැක් එකක් ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ පැක් එක 100%ක්ම ඔයාට ඔයාගේ ස්කින් එක ලස්සන කරගන්න උදව් වෙනවා කියලා මම අනිවාර්යෙන්ම කියනවා. එහෙනම් ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාට මතක් කරනවා ඔයා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මාව subscribe කරලා නෙමෙයි නම් මාව subscribe කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට මං වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒ බව නොටිෆිකේෂන් එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔන්න අද අපිට ඕන කරන්නේ මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. මුලින්ම පිරිසිදු භාජනයක් අරගෙන ඒකට අපි සුදු හඳුන් තේ හැඳි භාගයක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඊළඟට අපිට ඕනි කරන්නේ කඩල පිටි තේ හැඳි භාගයක ප්‍රමාණයක්. ඊට පස්සේ මී පැණි තේ හැන්දක ප්‍රමාණයක් ඕන කරනවා. ඊට පස්සේ අපට ඕන කරන්නේ කෝමාරිකා. කෝමාරිකා පිත්තක් අරගෙන විනාඩි 10ක් විතර අර කහපාට දියරමය ස්වභාවය දියර ටික වැස්සෙනකන් ඉඳලා පිත්ත අරගෙන මෙන්න මේ වගේ යුෂ ටිකක් අපිට ඕන. මෙතනත් මම භාවිතා කරලා තියෙන්නේ කෝමාරිකා තේ හැන්දක යුෂ. ඉතින් මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් 4 තමයි අද අපේ පැක් එකට අපිට ඕන කරන්නේ. දැන් ඉතින් ටිකක් වෙලාව අරගෙන මේ ඉන්ග්‍රීඩියන්ට්ස් 4 මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මේ ටික මික්ස් වෙන්න පොඩි වෙලාවක් යනවා. ඒක නිසා කලබල වෙන්නේ නැතුව හිමිහිට මේක මික්ස් කරගන්න. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් 4ෙන් ඔයාට ඔයාගේ මුහුණේ තියෙන ගොඩාක් ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න, විසඳුම් හොයා ගන්න පුළුවන්. අනිවාර්යෙන් 100%ක් සහතිකවම මම කියනවා ඔයාට ඔයාගේ මොනේ තියෙන ප්‍රශ්නවලට නම් විසඳුම් මේ පැක් එකෙන් ලැබෙනවමයි. ඒ තරම් සුපිරි පැක් එකක් තමයි මේක. දැන් නම් ටිකක් මගේ පැක් එක හොඳට මික්ස් වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ ක්‍රීමි ගතිය එනකොට තමයි පැක් එක ඇප්ලයි කරන්න සුදුසු මට්ටමට ඇවිත් තියෙන්නේ. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද අපේ පැක් එක ඇප්ලයි කරගන්නේ කියලා. අන්න ඉතින් හැමදාම කියනවා වගේ මම අදත් මගේ මූණ ෆේස් වොෂ් එකකින් හොඳට පිරිසිදු කරගෙන තමයි මේ ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදියට ඇඟිල්ලෙන් හරි බ්‍රෂ් එකකින් හරි ඔයා කැමති ඕනම විදියකට ඔයාට මේ පැක් එක ඔයාගේ මූණේ ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මම නම් මට ලේසි විදිය තමයි අතින් ඇප්ලයි කරන එක. ඔන්න ඔය විදියට හොඳ ඝනකම් තට්ටුවක් අපේ මුහුණ පුරාම ඇප්ලයි කරගන්න ඕනේ. මම මෙතනදි කියන්න ඕනේ මම අරගෙන තියෙන්නේ මුහුණට ආලේප කරන්න පුළුවන් ප්‍රමාණයන්ගෙන් විතරයි. ඔයාට අත්වලට කකුල්වලට ඇප්ලයි කරන්නත් ඕනි නම් මේ ප්‍රමාණ මීට වැඩියෙන් එකතු කරගන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ මූණට පැක් එකක් දානවා නම් ඒ පැක් එක බෙල්ලටත් ඇප්ලයි කරන්න අමතක කරන්නම එපා. ඒ වගේම කඩල පිටි සුදු හඳුනුයි කියලා කියන්නේ ඉතින් ඔයාලා දන්නවනේ ඈත අතීතයේ ඉඳන්ම රජ බිසෝවරුන්ගේ කාලේ ඉඳන්ම පාවිච්චි කරන අමුද්‍රව්‍ය. ඉතින් මේ වයින් පුළුවන් අනිවාර්යෙන්ම සුදු වෙන්න, පැහැපත් වෙන්න, අඳුරු බව මූණේ නැති කරගන්න. ඉතින් කඩල පිටි සුදු හඳුන් වලින් ඔයාගේ සමේ අඳුරු පැහැ නැති කරලා සම පැහැපත් කරනවා. වගේම ලප කැලල් තියෙන ලප කැලල් නැති කරලා ඔයාට ලස්සන පැහැපත් මුහුණක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි කෝමාරිකා මේ පැණි කියන්නේ. ඒ දෙකනුත් ඔයාගේ මූණේ තියෙන කුරුලා ඇති කරන බැක්ටීරියාව විනාශ කරලා සම සුවපත් කරනවා. ඒ වගේම කෝමාරිකා වලින් සමට අවශ්‍ය තෙතමනය ලබා දෙනවා.
ඉතින් ලප කැලැල් නැති පැහැපත් සමක් ලබා ගන්න අපි හැම කෙනාම කැමති. ඉතින් 100%ක් හරිම විශ්වාසයෙන් මං කියන්නේ මේ පැක් එක යූස් කරලා බලන්න මේකෙන් ලැබෙන රිසල්ට් එක නම් මාරම මාරයි. අනිවාර්යෙන්ම හොඳම රිසල්ට් එකක් ඔයාට ගන්න පුළුවන්. වීඩියෝ එක ස්කිප් නොකර ඉන්න අනිවාර්යෙන්ම වීඩියෝ එක අවසානයේ මගේ මූණටම වෙන වෙනස ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට කියන්නේ අනිවාර්යෙන් පැක් එක යූස් කරලා ලැබෙන රිසල්ට් එක මට කමෙන්ට් එකක් දයන්න. මම හරිම ආසාවෙන් බලන් ඉන්නවා ඔයාලගේ ඒ කමෙන්ට්ස් කියවන්න. ඉතින් ඒ වගේමයි ඔයාලා හැමෝම කැමති අපි හැමෝම කැමති හරිම ලස්සනට ඉන්න. ඉතින් ලස්සන කියලා කියන්නේ අපිට ආභරණයක් වගේ. ඉතින් ඒ ලස්සන හැමදාම මේ වගේ පැක් එකක් ඇප්ලයි කරන එකෙන් තව වැඩි කරගන්න පුළුවන් නම් ඒක තමයි ඉතින් අපේ හිතට දැනෙන ලොකු සතුට. ඉතින් අනිවාර්යයෙන්ම මේ පැක් එක විනාඩි 20ක කාලයක් ඇප්ලයි කරලා මූණේ තියාගන්න ඕනේ. දැන් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ ඉන්නේ මම විනාඩි 20ක් ඇප්ලයි කරගෙන හිටියාට පස්සේ ෆේස් එක. ඉතින් බලන්න මේ පැක් එක හොඳට දැන් මගේ මූණට ඇබ්සෝබ් වෙලා ගල් වෙලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම විනාඩි 20ක කාලයක් ඉන්න ඔයා අමතක කරන්න එපා. විනාඩි 20 ඉඳලා අත හොඳට තෙතමාතු කරගෙන මෙන්න මේ විදියට මූණ වක්‍රාකාරව සියුම්ව පිරිමදින්න. මොකද දැන් අපේ මේ පැක් එක හොඳට අපේ මූණට ඇබ්සෝබ් වෙලා ගල් වෙලා තියෙන්නේ. ඔයා නිකම්ම මේක අතුල්ලන්න ගියොත් ඔයාගේ මූණට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා අතුරින් අත තෙම හිමෙන් මෙන්න මේ විදියට මූණ වක්‍රාකාරව ස්ක්‍රබ් කරනවා වගේ කරන්න. මේකෙන් ස්ක්‍රබ් එකකුත් වෙනවයි විතරක් නෙවෙයි ඔයාගේ මූණේ රුධිර නාල වල රුධිර ගමනාගමනය වැඩි වෙලා ඔයාට තව තවත් ඔයාගේ මූණ ලස්සන කරගන්න මේකෙන් පුළුවන් වෙනවා. ඉතින් මතක් කරනවා ආයෙමත් අනිවාර්යයෙන්ම මේ පැක් එක දාලා බලන්න ඔයාට 100%ක් රිසල්ට් එකක් තියෙනවා. ඔන්න ඔය විදියට හොඳට තෙමාගෙන මූණ ඔන්න ඔය විදියට පොඩ්ඩක් ස්ක්‍රබ් කරගන්න. ඔන්න මම දැන් පැක් එක මූණෙන් අයින් කරලා තමයි තියෙන්නේ. බලන්න කොච්චර මූණ පැහැදිලි වෙලාද කියලා මාරම ලස්සනයි. මටම හිතුණා මාරම ලස්සනයි නේද කියලා. ඔන්න ඉතින් හැමදාම වගේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මගේ වීඩියෝස් බලනවා නම් ඔයා දන්නවා අනිවාර්යෙන් ටෝන් එකක් විදියට මම පාවිච්චි කරන්නේ අයිස් කියුබ්. මොකද ස්වාභාවික දේවල් පාවිච්චි කරන අපි ස්වාභාවිකව තමයි හැමදේම කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදියට ටෝන කරගන්න. දැන් මාරම ලස්සනයි මූණ. ඔයාලටම වෙනස පේනවා ඇති. එහෙනම් ඉතින් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම බයි.